හායි ළමයි අනිතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මාර්තු මාසය සඳහා බැංකු කිහිපයකින්ම මේ දවස්වල බදා ගැනීම සිදු කරන විශේෂයෙන්ම කමර්ෂල් බැංකුව, DFCC බැංකුව, NDB බැංකුව වගේම සෙලාන් බැංකුව කියන බැංකු කිහිපයකින්ම ඔයාලා රැකියා අවස්ථා සඳහා වන ඇඳුම් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ වේකන්සිස් වලට අදාළ හැම ලින්ක් එකක්ම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන් වගේම ඒ ලින්ක්ස් හරහා මේ වේකන්සිස් වලට ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සතියෙන් සතිය අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සිස් මොනවද කියලා දැනගන්න වේකන්සිස් පිළිබඳ අප්ඩේට් එකේ ඉන්න ඔයා තාමත් Hello Kai YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලද්දි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකකටම මම ආයෙ රිප්ලයි කරනවා. ඔන්න ළමයි කමර්ෂල් බැංකේ contact center associate job vacancy එකට ඔයාලට මේ දවස්වල apply කිරීමේ හැකියාව තියෙනවා. මේ vacancy එකේදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 25ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය ගණිතය ඉංග්‍රීසි ඇතුළුව සමත් වෙලා තියෙන්න ඕනේ. call center operation site එකේ experience එකක් තියෙනවා නම් වඩා හොඳයි කියලා තමයි මෙතනදී මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සුසුකම් ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් commercial බැංකේ contact center associate කියන මේ vacancy එකට apply කරන්න. apply කරන්න අදාළ link එක මම description box එකේ දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහිල්ලා apply for job දීලා ඔයාලට පුළුවන් මේ vacancy එකට අදම apply කරන්න. ඒ වගේම ළමයි NDB බැංකුවේ සීමා වාසික පුහුණුව සඳහා ආලට මේ දවස්වල ආයතන කිරීමේ හැකියාව තියෙනවා. internship corporate communication වගේම internship IT security කියන මේ vacancies වල විශේෂත්වය වන්නේ මේ vacancies දෙකේදීම ඔයාගෙන් කිසිම සුසුකමක් ඉල්ලලා නැහැ. ඒ කියන්නේ ඔයාගේ වයස කීය වුණත් වගේම ඔයාගේ අධ්‍යාපනික මට්ටම මොනවා වුණත් මේ NDB බැංකුවේ internship අවස්ථාවට ඔයාලට apply කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ vacancy එකටත් ඔයා apply කරන්න ඕනේ. මම description box එකේ link එක දාලා තියෙනවා. link එක හරහා ගිහිල්ලා apply for job දීලා ඔයාට පුළුවන් මේ සුසුකමක් ඉල්ලලා නැති NDB බැංකුවේ corporate communication වගේම IT security කියන සීමා වාසික පුහුණු අවස්ථාවන් සඳහා ආයෝජනය කරන්න. වගේම NDB බැංකුවේ Human Resources Department එකටත් internship අය බදා ගැනීමක් සිදු කරනවා. පාසල් හැරගිය ඔයාලට මේ අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම HR site එකේ degree එකක් තියෙනවා නම් ඒක අමතර සුසුකමක් විදිහට සැලකෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් පාසල් හැරගිය හොඳ සනේදන කුසලතාවයක් තියෙන ඔන්න ඔයාට පුළුවන් NDB බැංකුවේ HR department එකේ internship අවස්ථාව ලබා ගන්න. සෙලාන් බැංකුවේ banking assistant vacancy එකටත් මේ දවස්වල ආලට apply කිරීමේ හැකියාව තියෙනවා. මේ vacancy එකේදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා ආම වශයෙන් වසර 2ක බැංකු ආයතනයක අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වී තිබීම, උසස් පෙළ general English ඇතුළු සමත් වී තිබීම, IT වගේම සිංහල හෝ දෙමළ භාෂා කතා කිරීමේ හැකියාව පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඔයාට උපාධියක් තියෙනවා නම් ඒක අමතර වාසියක් විදිහට ගන්නවා කියලා තමයි මෙතෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම මේ කියපු සුසුකම් තියනවා නම් ඔයාට පුළුවන් express job link එක මම ඔයාලා description box එකේ දාලා තියෙනවා. ඒ හරහා සෙලාන් බැංකුවේ banking assistant කියන මේ vacancy එකට apply කරන්න. ඒ වගේම සෙලාන් බැංකුවේ internship අවස්ථාව සඳහා ඔන්න ඔයාලට මේ දවස්වල ආයතන කිරීමේ හැකියාව තියෙනවා. මේ vacancy එකේ විශේෂත්වය වෙන්නේ සීමා වාසික පුහුණුවෙන් පස්සේ ඔයාලා බැංකුවේ ස්ථිර සේවය සඳහා බදා ගන්නවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ internship එකේදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වී තිබීම, උසස් පෙළ විෂයන් 3ක් සමත් වීම වගේම IBSL, ACCA, CIMA, AAT වගේ courses සම්බන්ධයෙන් අර්ධ සුසුකමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ.
ඒ වගේම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඔයාට උපාධියක් තියෙනවා නම් ඒක අමතර සුසුකමක් හැටියට ගන්නවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. හොඳ සංවේදන කුසලතාවයක් වගේම MX Word, Excel, PowerPoint සම්බන්ධයෙන් ඔයාට දැනුමක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් මම description box එකේ දාලා තියෙන Express job link එක හරහා ගිහිල්ලා සෙලාන් බැංකුවේ මම මේ කියපු internship අවස්ථාවට ඇදින් කරන්න. DFCC බැංකුවේ පාසල් හැරි ගිය ඔයාලව බැංකින් ඇසිස්ටන්ට්ලා විදිහට පදවා ගන්නවා කියලා දක්වලා තියෙනවා. මේකෙදි ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඉංග්‍රීසි විෂයන් ඇතුළත සමත් වී තිබීම, උසස් පෙළ විභාගයේ සමත් වීම කියන සුසුකම් තමයි මෙතනදී ඔයාගෙන් ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම DFCC බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අයවත් බදවා ගන්නවා. මේකෙදි ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ සම්පූර්ණ කිරීම කියන සුසුකම් විතරයි. ඉතින් මම මේ කියපු DFCC බැංක් එකට අදාළ සුසුකම් ඔයාට තියෙනවා නම් මම මේ දාලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක යොමු කරන්න. ඉතින් ළමයි මේ වගේ සතියෙන් සතිය අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සිස් සම්බන්ධයෙන් ටිකටම දැනගන්න අප්ඩේට් එකේ ඉන්න. ඔයා තාමත් හෙලකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.